අපි හිතනවා මේ බුද්ධිමය දේපල කියලා අපි හැමදාම සඳහන් කරන්නේ ලෝකේ මානවයා නිර්මාණ වෙච්ච දවසේ සිට අද දක්වාම මිනිස්සු තමන්ගේ මනස පාවිච්චි කරලා ඒ මනස තුළ නිර්මාණය වෙන හැඟීම් දැනීම් භාණ්ඩයක් ඒ වගේම එහෙම නැත්නම් කෘතියක් කලාවක් සසිතුවිල්ලක් විදියට බොහෝ දේවල් මේ සමාජයට දායාද කරනවා. අපි හිතනවා මේ විදිහට මිනිස් මනස තුළ නිර්මාණය වෙන චින්තනමය ශක්තිය ලෝකේ ජයග්‍රහණයන් දක්වා ලෝකේ ඉස්සරහට සංවර්ධන ක්‍රියාදාමයන් දක්වා මෙහෙවාගෙන යනකොට ඒ මෙහෙවගෙන යාම වෙනුවෙන් තමගේ බුද්ධිය මෙහෙवला නව නිෂ්පාදන නව උත්පාදන මේ ලෝකෙට අඳුරලා දෙනවා. අපේ ඉතිහාසය අහලා තියෙනවා මේ නවෝත්පාදන ක්‍රියාවලිය එක පැත්තකින් භාණ්ඩ විදිහටත් තව පැත්තකින් තමන්ගේ පරිකල්පනීය චින්තනයන් සමාජයට දායාද කරන කලාව ගීතේ වෙන්න පුළුවන් වෙනත් ආකෘති වෙනත් අපි දන්න ගොඩක් ආශ්‍රයෙන් කලා ක්ෂේත්‍රය තුලත් විවිධ මට්ටමේ මේ නිර්මාණය බිහි වෙනවා. අපි දන්නවා භාණ්ඩ හා සේවා නැත්නම් භාණ්ඩ නිෂ්පාදනය නැත්නම් මොනවා හරි උපකරණ නිෂ්පාදනය ලෝකේ බොහෝ විට මේ අපි විශ්වාස කරනවා මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ආරක්ෂා කිරීම ඒකට වටිනාකමක් එක් කිරීම ඒක ගොඩනගලා රැකවරණය ලබා දීම වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ වගේම මේ අනිත් නිර්මාණ සියල්ලටම ආරක්ෂාව රැකවරණය ලබා දීමේ වගකීම බාරව තියෙන අමාත්‍යාංශය තමයි වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගතොත් වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිත සම්පකාර සංවර්ධන අමාත්‍යාංශය. ඒ යටතේ තමයි අපේ තියෙන ජාතික බුද්ධිමය දේපල කාර්යාලය. ඒ ජාතික බුද්ධිමය දේපල කාර්යාලය හැම විටම උත්සාහ කරනවා මෙන්න මේ රටේ නව නිර්මාණය කරමින් තමගේ බුද්ධිය මෙහෙवला නව දැක්මක් සහිත ලෝකෙට අලුත් දේවල් හඳුන්වා දෙන සමාජයේ ඒ නිර්මාණකරුවන්ගේ ඒ නිර්මාණ කොහොමද සුරක්ෂිත කරලා දෙන්නේ. හැබැයි අපි දන්නවා මෙතන වාඩිලා ඉන්න බොහෝ දෙනෙක් වගේම මේ රටේ පුරවැසියන් හැටියට ඉන්න අපි හැම කෙනෙකුටම අපේ සිත තුළ අපේ නැත්තම් අපේ මනස තුළ නිර්මාණය වෙච්ච බොහෝ දේවල් අපි සමාජයට දායාද කරලා ඇති. මම හිතන්නේ මේ ඉන්න දුවල පුතාලා නිර්මාණය කරපු පාසල් මට්ටමේදී නිර්මාණය කරපු නව නිෂ්පාදන ගොඩක් ලෝකෙට අඳුන්ලා දීලා ඇති. හැබැයි අපි කවුරුත් දන්නේ මේ නව නිෂ්පාදන නවෝත්පාදන අපේ දේපලක් මගේ වත්කමක් කියලා අපි කවුරුත් දන්නේ. අපි දන්නවා සමහර අයට අද නාසා ආයතනය ගත්තොත් ලෝකේ නාසා ආයතනය කියලා මුළු ලෝකෙම අපි අධ්‍යයනය කරන අපි තේරුම් ගන්න අපි විවිධ දේවල් ලෝකෙට අඳුන්ලා දෙන්න නාසා ආයතනය ගත්තොත් නාසා ආයතනය කියලා කියන්නේ තනි පුජ්‍යලයේ හෝ කාගේ හරි බුද්ධිමය දේපලක් නෙවෙයි. අපේ රට ගත්තොත් මේ රටේ ශ්‍රී ලාංකීය පුරවැසියන් 100 ගාණක් ඒක ඇතුලේ අපගේ බුද්ධිමය දේපල විකුණලා තියෙනවා. අපි හොයාගත්ත නව නිෂ්පාදන හොයාගන්න දායක වෙච්ච විශාල විද්‍යාඥ පිරිසක් ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට තමන් උපයාගත්ත ඒ බුද්ධිමය දේපල නාසා ආයතනයේ අයිතියක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අපේ බුද්ධිමය දේපල පිළිබඳ අපිට දැනීමක් නැහැ. අපිට ඒක සුරක්ෂිත කරගන්න කියලා අදහසක් නැහැ. හැබැයි අපිට අපේ අමාත්‍යාංශයට වගකීමක් තියෙනවා. මෙන්න මේ දැනුම අවබෝධය ලැබලා දෙන්න. දැන් අපි දන්නවා අපි ගොඩක් දේවල් ගීත ලියනවා, වෙන නාට්‍ය හදනවා, වෙන දැන් අපි ක්‍රීඩකයෝ නම් ක්‍රීඩාව තුළ සමහර ක්‍රීඩකයන්ගේ සහජ හැකියාව නිර්මාණය කරලා තිනවා. අපි මෙතන ඉන්නවා ක්‍රීඩාවේ ලෝකේ ජයගත්ත කට්ටිය ඉන්නවා. සමහර ක්‍රීඩා කරන අයගේ තමාගේම උපක්‍රමික දේවල්. ඒක වෙන කෙනෙකුට නැහැ. අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් පන්දු යවනකොට මොත්තయ్య මුරුදෙල්ලන් කියලා කියන ක්‍රීඩකයාගේ ඒ හැකියාව ඒ නිර්මාණ ශීලීත්වය වෙන කෙනෙකුට ගන්න බෑ. වෙන කෙනෙකුට ඊගාව තිබුණේ නැහැ. නේද? අපි දන්නවා එහෙම ක්‍රීඩාවේ යෙදෙන ගොඩක් අයට එහෙම හැකියාවක් තියෙනවා. ලෝකෙට තමන් අලුතෙන් හඳුනා දීපු දේවල් තියෙනවා. හැබැයි අපිට ඒක අපේ බුද්ධිමය දේපලක් කියලා අපි දන්නේ නැති නිසා ඒක වෙන අයට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි අපි පේටන්ට් අයිති ලබලා දෙන්නේ. මොකක් වෙනුවෙන්ද?
ප්‍රේටන් අයිති කියලා අපි හඳුන්ලා දෙන්නෙම මම නිෂ්පාදනය කරා නම් මම අලුත් දෙයක් හොයාගත්තා නම් මම හොයාගත්ත දේ මට අයිති කියලා තහවුරු කරලා දෙන්නේ. ඒක වෙන කෙනෙකුට ගන්න බෑ. ඒ වගේම අපි ප්‍රකාශන අයිති කියලා අනිත් පැත්තෙන් ගත්තොත් ප්‍රකාශන අයිති කියලා අපි හඳුන්ලා දෙන්නේ ඒ ප්‍රකාශනයක් සමාජගත කරොත් ඒකේ අයිති තියෙන්නේ මට. අපි දන්නවා සමාජයේ මේ මෑත කාලේ ගොඩක් එහෙම මගේ ප්‍රකාශන අයිති තව කෙනෙක් පාවිච්චි කරා කියලා අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් තිබුණු අවස්ථා තියෙන එක බුද්ධිමය දේපල පිළිබඳ දැනුමක් තියෙන කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා වෙන අයට ඒක කරන්න බෑ. අපි අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ දවස ලෝකෙම අද දිනේ සමරනකොට ශ්‍රී ලංකාවේ වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සම්පකාර සංවර්ධන අමාත්‍යාංශයත් ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්වලා මේ සමරවිදී අපි ක්‍රීඩාව මේ බුද්ධිමය දේපල හා ක්‍රීඩාව කියලා නම් කරගන්නේ. ක්‍රීඩාව තුළ එවැනි අලුත් නවෝත්පාදන හැකියාවන් මේ ක්‍රීඩිකාවන් තුළ කොහොමද ප්‍රගුණ කරන්නේ කියන දැනීමක් අවබෝධයක් අපි ලබා ගන්න ඕන. ඒ නිසා ඒ தത്വයට අදපත් වෙමින් තියෙන වෙලාවක අපි දන්නවා නිකම්ම මේ වැඩේ කරන්න බෑ. දැන් අපට හිතවිල්ලක් ආවට සිතවිල්ල නිර්මාණයක් වෙන්නේ නැහැ. අපට අදහසක් ආවට අදහස් එන්නේ නැහැ. මේකට අපි සූදානම් වෙන්න ඕනේ. අපි මේකට සූදානම් වුණේ නැත්නම් අපිට මේක කරන්න බෑ. මොකද මගේ හිතට මොකක් හරි ආවා කියලා මට මොකුත් කරන්න බෑ. අපි දන්න මේ පාසල් වටේ මේ පුංචි දරුවෝ ඉතා දියුණුම තාක්ෂණික උපකරණ මෑත කාලේදී තමන්ගේ පාසල් තුළ නිර්මාණය කළා තියෙනවා. සමහර අය ලෝකේ විශේෂයෙන්ම මම ඉස්සෙල්ලා කියපු ඇමරිකාවේ NASA ආයතන වගේ ආයතනවල ඒ විද්‍යාඥයෝ පවා මවිතටපත් කරන ශ්‍රී ලාංකීය නිෂ්පාදන පාසල් දරුවෝ කරලා තියෙන මෑත කාලේ. හැබැයි අපිට ඒකේ අයිතිය ගන්න නම් මොකද කරන්න ඕන? අයිතිය ගන්න නම් ඒක තමන්ගේ දීපලක් බවට පත් කරන්න නම් එකක් රජේ හරි කවුරු හරි මැදිහත්ලා මේක රැකලා දෙන්න ඕන. ඒ රැකලා දෙන එකේ වගකීම තියෙන්නේ අපේ අමාත්‍යාංශයට. අපේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමේට තියෙනවා ඒක. එතකොට එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? දැන් අපි කොච්චර හොඳ දෙයක් නිර්මාණය කරත් අපිට ඒක රැක ගන්න බැරි නම් ඒක දීපලක් බවට පත් කළා මගේ බවට පත් කරගන්න ශක්තියක් නැත්නම් ඒක කාගේ හරි දීපලක් බවට පත් වෙන අපේ යස්පනා පිට. අතීතයේදී අපේ විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ගොඩක් අපේ වෛද්‍යවරු හොයලා තිනවා අලුත් දේවල්. අලුත් තාක්ෂණික දේවල් හොයාගන්න බැරි බොහෝ බෙහෙත් වර්ග නැත්නම් අපේ සාන්ති කර්ම වර්ග මොනවා හරි දෙයකින් දේශීය වෙදකම තුළ හොයාගත්ත අලුත් නව දේවල් හොයාගත්තම කවුරුත් ඒව රැකලා දෙන්න වෙන කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ. හැබැයි ඒ දවස්වල මොකද කරේ? ඒ දවස්වල අපිට කාටවත් මේ දේපොළ මට අයිති කියලා ඒ මිනිස්සු හොඳට දැනගෙන හිටියා. ඒ නිසා මොකද්ද කියන්නේ? තමන් හොයාගත්ත දේ අනුන්ට කියලා දෙන්නේ ගුරු මුස්ටිය අතේ තියාගෙන දුන්නා. අපි අහලා තියෙනව නේද? ගුරු මුස්ටිය දෙන්නේ නැහැ කියලා. එතකොට ගුරු මුස්ටිය කියලා කියන්නේ තමන් උපයාගත්ත නැත්නම් තමන් හොයාගත්ත නවෝත්පාදනයේ අයිතිය තමන් සතු කරගෙන අනිත් අයට භාගට කියලා දුන්නා. නේද? එතකොට ඒ භාගට කියලා දුන්නේ වෙන මොකක් නිසා නෙවෙයි තමන් හොයාගත්ත දේ අනිත් අයට අත්දැන එක වළක්වන්න. ඒ වගේම තව බොහෝ දේවල් තියෙනවා අපට අත්දැකීම් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම අද දවසේ සුබපතනවා මේ ඇවිල්ලා ඉන්න පුංචි දරුවෝ පාසල් මට්ටමේ දරුවෝ අපි පාසල් වල දැන් අපි යන කාලේ වගේ නෙවෙයි අපේ පාසල් වල යනකොට අපට නව උත්පාදන ක්‍රියාවලිය පිළිබඳව නැත්නම් නව දේවල් පිළිබඳව දැනීමක් අවබෝධයක් ගන්න ඒ අධ්‍යාපන පරිසරය තුළ තිබුණේ නැහැ. හැබැයි මේ දරුවන්ට අද නවීන ලෝකය වෙනස් විදිහට හිතන සමාජ නවීන තාක්ෂණයෙන් වේගෙන් ඉස්සරහට යනකොට අද AI තාක්ෂණයෙන් මෙතන වාඩිලා හිටගෙන ඉන්න මම තව චුට්ටකින් ඇමරිකාවේ ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්. ඒ තරම් තාක්ෂණ දියුණු ලෝකයක අපි ඉන්නේ. ඒ තාක්ෂණික දියුණු ලෝකයේ විසින් මෙන්න මේ බුද්ධිමය දේපල අන්සතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. නේද? අපි උපයා ගන්නා බුද්ධිමය දේපල අන්සතු කරගැනීමේ හැකියාව ඕන තරම් තියෙනවා. ඒ නිසා අපට නිශ්චිත වශයෙන්ම මෙන්න මේ බුද්ධිමය දේපල පිළිබඳව සාකච්ඡාවේදී එක පැත්තකින් රටක් හැටියට ඉස්සරහට යනකොට රටක් හැටියට ඉස්සරහට අඩියක් හරි යන්න නම් මෙන්න මේ නවෝත්පාදන ක්‍රියාවලියට අපි ප්‍රවේශ වෙන්න ඕනේ. නවෝත්පාදන ක්‍රියාවලියට ප්‍රවේශ වෙනවා කියන්නේම ඒ ප්‍රවේශ වීම හරහා හොයා ගන්නා උපයා ගන්නා නවෝත්පාදන මත
රටේ ආර්ථිකයට දායක කරගන්න හැකියාව තියෙන හොඳට. දැන් අපිට ලෝකේ විකුණන්න දෙයක් අපිට නෑ වගේ තියෙන්නේ. ලෝකෙට දෙන්න දෙයක් නෑ වගේ අපිට තිබුණාට මේ පුංචි මොළවල් ඇතුලේ මේ පාසල් මට්ටමේ සිට මේ ඉන්න මේ පුංචි මොළවල් ඇතුලේ ලෝකෙට විකුණන්න පුළුවන් බුද්ධිමය දේපල ඕන තරම් තියෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ මෙන්න මොලේ ඇතුලේ තියෙන බුද්ධිමය දේපල එළියට අරගෙන නවෝත්පාදනයක් බවට පත් කළා. ඒක ලෝකෙට කොහොමද දෙන්නේ කියලා. පුංචි දෙයක් වෙන්න පුළුවන්. මම පුංචි උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකේ දැන් මේ මෙතන ඉන්න ගොඩක් අපේ මහත්වරු දැන් නවීන පන්නේ වාහනයක් පාවිච්චි කරනවා. මේ නවීන පන්නේ වාහන ලෝකේ අපිට ගොඩක් කාලයකට ඉස්සරහ ජපානය ඇතුළු අනෙක් රටවල් නිෂ්පාදනය කළා. හැබැයි ජපානය ඇතුළු රටවල් ඔක්කොම නිෂ්පාදනය කරාට වේගෙන් යන්න වාහනේ හැදුවට වාහනේ වේගෙන් ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් වෙච්චම ජීවිතේ බේරන්න ක්‍රමයක් තිබුණේ නැහැ යාළුවා. ඇක්සිඩන්ට් වෙච්ච මිනිස්සු මැරෙනවා. හැබැයි ශ්‍රී ලාංකීය පුරවැසියෙක්ගේ මනසට ආව මොකක්ද? එයා බෑග්. වාහනේ ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ ඒ ඇක්සිඩන්ට් වාහනේ යන මගියා නැත්නම් රියදුරා නැත්නම් ඉස්සර ආසනේ වාඩි කරගෙන යන කෙනාට වෙන්න තියෙන හානිය අවම කරමින් ඒ ජීවිත බේර ගැනීම සඳහා එයා බෑග් එකේ නිර්මාණ කරුවා ශ්‍රී ලාංකිකයෙක්. හැබැයි දැන් අයිතිකරුවා ජපානයේ. ඒකට එහෙනම් අපි කියන්නේ මේ බුද්ධිමය දේපල කියන්නේ එහෙම දේවල්. ඒතර අපිට පුළුවන් නම් දැන් තියෙන නවීනත පන්නේ වාහනයකට අලුත් පුංචි උපකරණයක් මේ පුංචි මනසක් තුළ නිර්මාණය කළා හදන්න පුළුවන් නම් නවෝත්පාදනයක් විදිහට අපිට වාහනේ හදන්න බැරුණාට ලෝකෙට විකුණන්න පුළුවන් පුංචි උපකරණයක් හදන්න පුළුවන්. ඒක තමයි අපි නවෝත්පාදනය කියලා කියන්නේ. ඒ නිසා මම හිතනවා මේ හැම දෙයක් කරන්න නම් මේ අපේ හදවතට එකක් චින්තනමය ශක්තියක් එන්න ඕනේ. චින්තනමය ශක්තියක් අපේ අදහසට ආවට බෑ. එක ක්‍රීඩාවක් නැත්නම් මේ අපේ එළියේ සෙල්ලම් කරන ක්‍රීඩාවක් දිහා බලාගෙන ඉන්න වගේ නෙවෙයි සාමාන්‍ය නවෝත්පාදනයක් කියලා කියන්නේම. ඒකට උවමනාවක් තියෙන්න ඕනේ. ඒකට ඥානයක් තියෙන්න ඕනේ. ඒ සඳහා උනන්දුවක් ඇති වෙන්න ඕනේ. උනන්දුවක් ඇතිවීමවත් ප්‍රමාණවත් නැහැ. ඒ නිර්මාණය කිරීම දක්වා තමන්ගේ මනස මෙහෙवला ඒ කටයුත්ත කරන්න ධෛර්ය සම්පන්න හැඟීමක් තියෙනවා. ඒ ධෛර්ය සම්පන්න හැඟීම විසින් නිර්මාණය කරන ඒ නවෝත්පාදනය ලෝකයට ගෙනියන්න කලින් තමන්ගේ බව දැනගෙන තමන්ගේ දේපල බවට පත් කරගෙන ඒක අපේ ආර්ථිකයට දායක වෙන උපකරණයක් බවට පත් කළා ලෝකයට රටටත් ආර්ථිකයට දායක වෙන භාණ්ඩයක් බවට පත් කරන්න. ඒකේ හැකියාව තියෙන ඔබට. ඒ නිසා මම මේ වෙලාවේ අද දවසේ මෙතනට පැමිණ සිටින මේ වැඩසටහනට සම්බන්ධ වෙන සියලුම පාසල් මට්ටමේ දුව දරුවන්ට විශ්වවිද්‍යාල මට්ටමේ දුව දරුවන්ට ඒ වගේම මේ වෙනකොටත් නවෝත්පාදන ක්‍රියාවලියට දායක වෙලා තමන්ගේ හැකියාව දක්ෂතාව ලෝකෙට පෙන්වලා තියෙන සියලු දෙනාටම සුබ පතනවා. හෙට දවසේ මේකත් එහා ගිය දවන්ත නව නිර්මාණයක් දක්වා මේ ගෙනියන්න විශේෂයෙන් ක්‍රීඩාව තුළින් අලුත් නිර්මාණ දක්වා ගෙනියන්න අලුත් සංකල්ප දක්වා ගෙනියන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මා නිනවා බොහොමත් ස්තුතියි.